අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන වැය ශීර්ෂ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී මම හිතන ඉතා වැදගත් වෙනවා විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධනයේදී අධ්‍යාපනයට පැවරෙන කාර්යභාරය. අපි විශ්වාස කරනවා රට සංවර්ධනය කිරීමේදී අපිට අංක 1ත් අංක 2ත් අංක 3ත් අධ්‍යාපනයම තමයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇත්තටම ගත්තට පස්සේ විශේෂයෙන්ම අපි සතුටු වෙනවා අධ්‍යාපන ඇමතුරු 25කින් පස්සේ 26 වෙනි අපේ කාන්තා නියෝජිතවරියක් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මම පුස්තකාලයෙන් ගත තොරතුරට අනුව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඒක ඓතිහාසික සිද්ධියක්. ඒ වගේම විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය ගත්තොත් කාලයකට පස්සේ විද්‍යාත්මක පදනමකින් බෙදලා තියෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන. ඒකත් මම හිතන්නේ දැවැන්ත අපිට අධ්‍යාපන ඉදිරි ගමනක් යන්න පිටිබහලක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගත්තොත් මේ පාර ඉතිහාසයේ පළවෙනි වතාවට අධ්‍යාපනයට දැවැන්ත මුදලක් යොදවලා තියෙනවා. ඉතින් මෙන්න මේ සියලු කාරණා ගත්තට පස්සේ අපි හිතනවා අධ්‍යාපනයේ දැවැන්ත ගුණාත්මක පරිවර්තනයක් අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගත්තට පස්සේ මට ලෙනින්ගේ ප්‍රකාශයක් මතක් වෙනවා. විශේෂයෙන්ම ලෙනින් වර්ග සඳහන් කළා ජීවිතයෙන් සහ දේශපාලනයෙන් වෙන් කරන ලද අධ්‍යාපනය කුහකකමක් සහ ප්‍රෝඩාවක් බව අපි තරයේ ප්‍රකාශ කරන්නෙමු. මේ අධ්‍යාපනය අපේ ජීවිතයට සම්බන්ධ වෙලා නැත්නම් ඒක දේශපාලනයෙන් වෙනස් කරලා නම් ඒ අධ්‍යාපනයේ තියෙන පිටුබලය අවමයි කියලා තමයි ලෙනින් සහෝදරයා සඳහන් කරන්නේ. තවත් තැනකදී මේ අධ්‍යාපනයේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මට ශ්ලෝකයක් හම්බුණා. ඒකේ තිබුණේ මෙහෙම ස්වග්‍රතේ පූජතේ මූඩක් ස්වග්‍රාමේ පූජතේ ප්‍රභු ස්වදේශේ පූජතේ රාජා විද්වාන් සර්වස්ත්‍ර පූජතේ. ගෙදර ප්‍රභූත්වයට පත් වෙන්න පුළුවන් පියෙකුට, ගමක ප්‍රභූත්වයට පත් වෙන්න පුළුවන් ප්‍රභූවරයෙකුට, රටක ප්‍රභූත්වයට පත් වෙන්න පුළුවන් රජෙකුට, හැබැයි උගතා බුද්ධිමතා ලෝකේම ප්‍රභූත්වයට පත් වෙනවා. එහෙම ගත්තට පස්සේ අපිට අධ්‍යාපනයේ වැදගත්කම හිතා බලන්න පුළුවන්. මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මම හිතනවා මේ සියලුම දේට මූලික වෙන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය දුබල නම් එම රටේ සෞඛ්‍ය දුබලයි. අධ්‍යාපනය දුබල නම් එම රටේ සදාචාරය දුබලයි. අධ්‍යාපනය දුබල නම් එම රටේ නීතිය දුබලයි. අධ්‍යාපනය දුබල නම් මේ රටේ මනුෂ්‍යත්වය දුබලයි. සියලුම දේවල් වලට මූලික ෆවුන්ඩේෂන් එක පදනම බවට පත් වෙන්නේ අධ්‍යාපනය. මේ සියලුම අමාත්‍යාංශ වලට මව් අමාත්‍යාංශය බවට පත් වෙන්න ඕන අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය කෙරෙහි තමයි අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. එක්තරා දාර්ශනිකයෙක්ගෙන් ඇහුවා ඔබ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා. එයා කිව්වා ඔබ ඉගෙනගත්ත දේ සියලු දේවල් අමතක කළාට පස්සේ ඔබට යම් දෙයක් ඉතුරු වේද? අන්නේ දේ තමයි අධ්‍යාපනය කියලා. ඔබ ඉගෙනගත්ත දේ සියලුම දේවල් අමතක කළාට පස්සේ ඔබට යම් දෙයක් ඉතුරු වෙනවා නම් අන්නේ දේ තමයි අධ්‍යාපනය කියලා තමයි ඒ දාර්ශනිකයා කිව්වේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට ඉතාමත් ලඝු ගණයේ තර්ක ගොඩක් ඉදිරිපත් කළ විපක්ෂයට කරුණු දක්වන්න පුළුවන්. කවදාකවත් මේ අධ්‍යාපනය මම හිතන්නේ නැහැ නිලෙන් කොලෙන් මේ අධ්‍යාපනය හදයි කියලා. මොකද යාලා විසඳන්න නැති ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඇත්තටම අපි හඳුනගෙන තියෙනවා. එකක් යාලා කවදාකවත් අධ්‍යාපන ප්‍රශ්නය නිලෙන් කොලෙන් විසඳන්නේ නැහැ. දෙක තමයි දුප්පත්කම යාලා කවදාකවත් විසඳන්නේ නැහැ. මොකද යාලට මේ ස්ථානවලට එන්න පාවඩ බවටපත් උනේ දුප්පත්කම සහ නූගත්කම. ඉතින් අන්න ඒක වෙනස් කරන තමයි අපි දැන් මේ දැවැන්ත සත්ව්‍යායාමයක නියැලෙන්නේ. අපි හිතනවා ඒක වෙනස් කරන්න ඕන. අපි මේ වෙනකොට අපේක්ෂා කරලා තියෙන අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයක්. මට අධ්‍යාපනය සම්බන්ධයෙන් යාලා කියපු කාරණාවලට ගොඩාක් විවේචන කරන්න පුළුවන් මම හිතන්නේ වැඩක් වෙන්නේ නැහැ. දැන් අර උදේ එක්තරා മന്ത്രിවරයෙක් කිව්වා දේශපාලනය සම්බන්ධ කරගන්න එපා අධ්‍යාපනයට කියලා. හැබැයි තුමගේ නායකයම ඔය සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි ඡන්දේ කාලේ හුස්ම කියලා වැඩසටහනක්, ඒ වගේම සක්වල කියලා වැඩසටහනක් දිනපතා පාසල් වලට ගිහිල්ලා ඒ දේශපාලනය කළේ. අද හුස්ම නැහැ. එතුමට හුස්ම වැටෙන්නේ නැහැ. අද හුස්මන් අතර වෙලා සක්වල මම හිතන්නේ සක්වල ගලේ ගහලා අද ඒව නැහැ. එහෙම දැන් දෙන්නකො එහෙමනම්. ඒ දවස්වල එක දවසට දෙක තුන සභාපතිතුමාට මතකයි. දැන් එහෙම නැහැ. ඉතින් මං කියන්නේ සුළු සුළු දේවල් නෙමෙයි. එහෙම උනොත් ගත්තොත් ওই 2017 අධ්‍යාපනයට වෙන් කරපු මුදලෙන් භාගයයි හම්බුනේ. එහෙමයි දුන්නේ. අධ්‍යාපනයට දැවැන්ත විශාල ප්‍රහාරයක් ඒ පක්ෂය එල්ල කරලා තියෙනවා. මට ඒක වැඩක් නැහැ.
ඒවා සාමාන්‍යයෙන් අපිට ගණන් කරන්න පුළුවන් මනින්න පුළුවන්. හැබැයි යාලා අධ්‍යාපනය කරපු සභාපතිතුමා දැවැන්ත අනර්ථයක් තියෙනවා. ඒ තමයි මේ දැනුම කියන එක අපි දන්නව සභාපතිතුමා ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එකක් තමයි මේ දැනුමේ තියෙනවා ඉන්ද්‍රිය ගෝචර දැනුම. අපේ ඇහැට පෙනිලා දැනුමක් ලබා ගන්නවා. කනට ඇහිලා දැනුමක් ලබා ගන්නවා. මේ සමට දැනිලා දැනුමක් ලබා ගන්නවා. ඉන්ද්‍රිය ගෝචර දැනුමක් තියෙනවා. තව දැනුමක් තියෙනවා තාර්කික දැනුම. මට විපක්ෂයට තියෙන ප්‍රධාන විවේචනය තමයි ගරු සභාපතිතුමා මේ පහුගිය කාල පරිච්ඡේදය පුරා මෙයාලා මේ දැනුමින් එකක් වැහුවා. පංචේන්ද්‍රිය දැනුම විතරක් දැනුම බවට පත් කළා තාර්කික දැනුම කියන එකේ පළුව වැහුවා. අන්න ඒකට මට සමාවක් දෙන්න බෑ. වෙන දේවල් අපිට හදා ගන්න පුළුවන්. එයාලා දැනුම කියලා බවට පත් කරේ මේ පංචේන්ද්‍රිය දැනුම විතරයි. ලොකු කුළුණු ගැහුවා. දිග පාරවල් හැදුවා. ලොකු වලවල් හරලා වතුර පිරෙව්වා. එයාලා කිව්වා මේක තමයි සංවර්ධන මාවත කියලා. අපිටත් ලොකු කුළුණු පේනවා. ලොකු වලවල් පේනවා. ඉස්කෝලවල බිල්ඩින් පේනවා. හැබැයි ඒක තමයි අපිට කීප එක. හැබැයි තාර්කික ඥානය වැහුවා. ඔය රූපවාහිනී නාලිකා අධ්‍යාපනය ඇතුලේ මිත්‍යාව වැපුරුවා. ඒකෙන් දැවැන්ත අපරාධයක් රටට වුණා. නිසා අධ්‍යාපනය කියන්නේ මං හිතන්නේ මේ දෙකම වඩපත් වෙන්න ඕන. අර බුදුහාමුදුරුවෝ දේශනා කළ එක්තරා තැනකදී යමක් භක්තියෙන් පිළිගන්න එපා. භක්තිය කියන්නේ යමකට හෝ යමෙකුට ඇතිවන බය නිසා වන පිළිගැනීම. භක්තියෙන් පිළිගන්න එපා බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ශ්‍රද්ධාවේ දෙකක් කිව්ව එකක් තමයි අමූලික ශ්‍රද්ධාව දෙවෙනි එක ආකාරවතී ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ කරුණ වටහාගෙන නැති වෙන පැහැදීම. ඒතකොට එහෙම එකක් සම්පූර්ණ පළුවක් මෙයාලා වහලා ගියේ. දැන් අපිට ඕන තාර්කික මිනිස්සෙක් හදන්න. දැනුම කියන්නේ පංචේන්ද්‍රිය දැනුමයි තාර්කික දැනුමයි මිශ්‍ර වෙච්ච තැනම තමයි අපිට දැනුමෙන් නිසා මෙන්න මෙහෙම මිනිස්සෙක් තමයි දැන් අපිට හදන්න ඕන. අර වැහිච්ච පළුව ඇරියට පස්සේ විද්‍යාවේ දැවෙන්ත ආලෝක ධාරාවක් මම හිතන්නේ මිනිස්යන්ගේ ජීවිතවලට ඇතුළත් වෙනවා. අනික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් එයාලට ඕනකම එක වහන්. දැන් ඒක ඇරෙනවා. ඒක ඇරෙනකොට හැබැයි ඔහුන්ට මේ ස්ථානවල දොරවල් වැහෙනවා. ඒක උන් දන්නවා. ඉතින් ඇත්තටම අධ්‍යාපනය ගත්තොත් විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අධ්‍යාපනයේ විශාල දැවැන්ත විෂමතාවයක් තිබුණා. දැන් උන් පහුගිය කාලේ පාසල් පද්ධතියක් හැදුවා. මොනවද හැදුව පාසල්? ඒ තියෙනවා ජාතික පාසල් හැදුවා. පෝෂිත පාසල් හැදුවා. ප්‍රාථමික පාසල් හැදුවා. ද්විතීක පාසල් හැදුවා. පාර්ශ්වද පාසල් හැදුවා. පොකුරු පාසල් හැදුවා. හුදකලා පාසල් හැදුවා. ප්‍රදීපාගාර පාසල් තව කියන්න තියෙනවා ගොඩාක්. ජනප්‍රිය පාසල් ඕම් පාසල්. ළමයි ඉන්නේ වර්ග දෙකයි. කෙල්ලෝ ඉන්නෝ කොල්ලෝ ඉන්නෝ. පාසල් වර්ග තියෙනවා 60ටමාර පාසල් වර්ග. මොකද්ද මේ තියෙන්නේ? ඔබතුමාට කියන්න මේ අධ්‍යාපනය ඇතුලේ 2018 ගාල්ලදිස්සිකේ පාසලක් තිබුණා. පළවෙනි වසරේ කවුරුවක් නැහැ. දෙවෙනි වසරේ කවුරුවක් නැහැ. තුන්වෙනි වසරේ කවුරුවක් නැහැ. හතරවෙනි වසරේ එක කෙලිපැංචියෙක් හිටියා. පහේ කවුරුවක් නැහැ. ඔන්න ඉස්කෝලේ. අවුරුදු 76ක් රට පාලනය කරපු මේ පාලකයෝ ගෙනාපු තැන එක ඉස්කෝලේ එක පන්තික ළමයි තුනේ මේ මගාව තියෙනවා ළමයි 50ට පාසල්. දැන් කලින් කිව්වා කොළඹට කිරි ගමට කැකිරි කියලා. බයික බලනකොට කොළඹටත් කැකිරිම තමයි. බස්නාහිර පළාත් සභාවේ තියෙනවා ළමයි එක්කෙන සහ 10 ඉන්න පාසල් 3ක්. එක ළමයයි 10යි ඉන්න පාසල් තියෙනවා 3ක්. එක ළමයෙක් 10ක් ඉන්න පාසල් ලංකාවේ තියෙන 115ක්. මේවා පාසල්ද? දැන් මේ පාලකයන්ට මේක තේරෙන්නේ නැද්ද? ළමයි 50ට පාසල් තියෙනවා 14.9ක්. මේවා පාසල්ද? ළමයි 10ක් ඉන්නවා කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් නැහැ. ස්විමින් පූල් එකක් නැහැ. ජොගින් ට්‍රැක් එකක් නැහැ. සාහිත්‍ය සමිතියක් නැහැ. විද්‍යාගාරයක් නැහැ. පුස්තකාලයක් නැහැ. අවුට්පුට් 0. මේක තේරෙන්නේ නැද්ද? මේක තේරෙන්නේ නැද්ද? දැන් මේවා තමයි මේ යාලා මේ අධ්‍යාපනය කියලා ගෙනාවේ. මම කියන්නේ අධ්‍යාපනය හදන එක විසඳුම. ලංකාවේ තියෙන පාසල් 10096ක්. 10096ක්. ශිෂ්‍යයෝ ඉන්නවා 48 ලක්ෂයක්. දැන් මේක හොඳ සම්පත් කළමනාකරණයක් කරන්න ඕන. බලන්න මේක කරන්න බැරිද කියලා. ලංකාවේ තියෙන ග්‍රාම සේවා වසම් 14019ක්. ග්‍රාම සේවා වසම්. ලංකාවේ පහුගිය කාලේ මේ ග්‍රාම සේවා වසම් කැඩුවා සභාපතිතුමා කොට්ටාශ වලට වෝට්ස් වලට. ඡන්දෙට. වෝඩ් එකක් කියන්නේ කොට්ටාශයක් කියන්නේ ග්‍රාම සේවා වසම් 2යි නැත්නම් 3යි. සමහර තැන්වල 1යි. ඒ කොට්ටාශ තියෙනවා ලංකාවේ 4991ක්. දල වශයෙන් හිතමු 5000ක් කියලා. ග්‍රාම සේවා වසම් 2ක් 3ක් තියෙන සමහරට එකක් තියෙන කොට්ටාශ තියෙනවා 5000. මේ කොට්ටාශ 5000 හොඳ පාසල් 5000ක් හදමු. හොඳ පාසල් 5000. ඒක ස්විමින් පූල් එකක් තියෙනවා, විද්‍යාගාරයක් තියෙනවා, පුස්තකාලයක් තියෙනවා, ගුරුවරුත් ඉන්නවා. පහසුකම් දීලා පාසල් 5000ක් හදමු. සාමාන්‍ය මේ කොට්ටාශ වල ජනගහනය සමානයි.
පවුල් සංඛ්‍යාව සාමාන්‍යයෙන් සමානයි. පාසල් 5000ක් හදලා එක පාසලකට ළමයි 800ක් දැම්මොත් 40 ලක්ෂ ඉවරයි. දැන් තියෙනවා පාසල් 10096ක්. පාසල් 5000ක් හොඳ ගණේ පාසල් හදලා ළමයි 800ක් මේ පාසලකට දැම්මොත් 40 ලක්ෂය ඉවරයි. එහෙනම් ඉස්කෝලේ ඉන්නේ ළමයි 800යි. ගමේ ළමයා ගමේ පාසලට යන්න. එතකොට තෙල් අපිට ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. වාහන ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ළමගේ කාලය ගොඩක් නාස්ති වෙන්නේ නැහැ. දෙමව්පියන්ට ඇහැට දෘෂ්ටි මානයේ ළමයා ඉන්නවා. ඊට පස්සේ අපිට වියදම් ගොඩක් අඩු වෙනවා. පාසල් 10000ක් තියෙනවා 5000ක් වැඩි. මේ වැඩි 5000ට දැන් අපි හැමදාම මොනවද දෙන්නේ? ඩෙස් දෙන්න ඕන, පුටු දෙන්න ඕන, ගුරුවරු දෙන්න ඕන, වචස්ල දෙන්න ඕන, ගොඩක් දෙන්න ඕන. ඒ ටික දාම මේ 5000ට. එතකොට මොකද වෙන්නේ? ඉස්කෝල 5000කින් ළමයි 800යි. මම බැලුවා ලෝකේ හොඳම අධ්‍යාපනය ෆින්ලන්තේ. එක පන්තියක ඉන්න ළමයි සාමාන්‍යයෙන් ඇවරේජ් 600යි. කැනඩාවේ 650යි ඇවරේජ්. ඒතර ලංකාවෙත් 800යි. ලංකාවේ හොඳ පාසල් 5000ක් හදමු. හොඳ පාසල් 5000ක්. පාසලක ඇවරේජ්. පාසලක ඇවරේජ්. සංඛ්‍යාව සාමාන්‍යයෙන් 600ක් විතර. ඒතර අපිට 800ක ඇවරේජ් සහිත හොඳ පාසලක් හදන්න පුළුවන්. එහෙම ගත්තොත් දැන් ඉන්නවා ගුරුවරු 2,50,000ක් විතර. ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි. ගුරුවරු 2,50,000ක් විතර ඉන්නවා. මම හිතන්නේ පාසල් 5000ට අපිට ලිමිට් කරගන්න උනොත් හොඳ පාසල් පද්ධතියක් ගුරුවරු 2,50,000ක් විතර යම් ප්‍රමාණයකට 50,000ක් විතර අතිරික්තයක් තියෙනවා. මමත් ගුරුවරයෙක්. අපේ අක්කත් විශ්‍රාම කියලා ළඟදී ගුරුවරියක්. හැබැයි අපිට හොඳ මොන හරි පුහුණුවක් හම්බුනේ නැහැ. එතකොට අපිට ගුරුවරු 2,50,000න් 50,000ක විතර අපිට පුළුවන් අවුරුදු 5කට සැරයක් ඒ ගුරුවරයාට අවුරුද්දක නිවාඩුවක් දෙන්න. නිවාඩුවක් වැටුප් සහිතව දීලා අපිට ඒ ගුරුවරයාට උගන්වන්න පුළුවන්. මොකද මේ දැනුම වේගෙන් වර්ධනය වෙනවා. වේගෙන් වර්ධනය වෙන දැනුම අපි ගුරුවරයාට දෙන්නේ නැත්නම් ඒක ළමයට දෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද කරන්න ඕන? ඒ ගුරුවරුන්ට අවුරුදු 5කට සැරයක් රොටරි ක්‍රමයකට අවුරුද්දක නිවාඩුවක් දීලා නෙමේ දැනුම ආකල්ප උගන්වන්න ඕන. අන්න ඒකට තමයි දැවැන්ත රීලොකේට් එකක් ඕන අධ්‍යාපනය. ඉතින් මගේ විෂය ගැන මට කතා කරන්න විනාඩියක් දෙන්න. වෘත්ති අධ්‍යාපනය. අද අපේකට ගන්නේ අධ්‍යාපනයෙන් හැලෙන ළමයි. අපි ඉස්සරහට මේක වෙනස් කරනවා. 9 වසරේදී දැවැන්ත විභාගයක් තියලා මේ යන මාවතේම ළමයි යනවා නම් එහෙට යන්නත් එහෙම නැත්නම් වෘත්ති අධ්‍යාපනයට එන්නත්. ඇයි අද වෘත්ති අධ්‍යාපනයට එන්නේ නැත්තේ? ප්‍රධානම සාධක දෙකක් අපි හඳුනගෙන තියෙනවා. එකක් මේවා තියෙන අඩුපාඩු මට ඒව කතා කරලා වැඩක් නැහැ. දැන් ගත්තොත් අපිට ඉන්න ඕන සාමාන්‍ය වෘත්ති අධ්‍යාපනය ඇතුලේ අපේ කාඩර් එකේ ඉන්න ඕන 4727ක්. ඉන්නේ 2585යි 2084ක් අඩුයි. ඔන්න ඔබතුමාලා ගෙනාපු තැන 2000ක් අඩුයි. 4000න් 2000යින්. නෑ ඒක නෙමෙයි මට අවධාරණය කරන්න ඕන. ඇයි මේ වෘත්ති අධ්‍යාපනය එන්නේ නැත්තේ? ඇයි පිටරට හැම වෘත්තියකටම යන්නේ? මේකට එන්නේ නැත්තේ ප්‍රධානම කාරණා දෙකක් නිසා. එකක් තමයි වඩු මහත්තයෙක් මේෂන් මහත්තයෙක් ඉතාම වැදගත්. ඇයි එන්නේ නැත්තේ? මේකට සමාජ පිළිගැනීමක් නැහැ. වෘත්තිමය ගරුත්වයක් නැහැ. අන්න ඒක හදන්න ඕන. දෙක තමයි ඒ වෘත්තියෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් ආදායමක් ලැබෙන්න ඕන. දැන් වෛද්‍යවරයෙක් ඉන්නේ ඒකට ගරුත්වයක් තියෙනවා. ඒ වගේම ඒ වෘත්තියෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. ඉංජිනේරුවෙක් වෙන්නේ ඇයි? ඒකට ගරුත්වයක් තියෙනවා. ඒකෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් වඩු මහත්තයාටත් මේෂන් මහත්මයාටත් ඒ ගරුත්වය තියෙන්න ඕන. පිට රටක ගත්තොත් යුරෝපයේ ගත්තොත් හැම කෙනාම කරු සභාපතිතුමා හවස එයාට වාහනයක් තියෙනවා. හැම කෙනාම හවස හොටල් එකට යනවා. වෛද්‍යවරයෙක් ඉන්නවා. අතුගාන කෙනෙක් ඉන්නවා. බෙදීමක් නැහැ. වෘත්තියට ගරුත්වයක් තියෙනවා. ඒ වගේම තමන්ට ආදායමෙන් වාහනයක් ජීවිතයක් දරුපවුලක් නඩත්තු කරන්න පුළුවන්. ඒක අධ්‍යාපනයට හදන්න බෑ. ඒක ආණ්ඩුවට විෂන් එකක් තියෙන්න ඕන. හැම වෘත්තියටම ගරුත්වයක්. හැම වෘත්තියම වැදගත්. හැම වෘත්තියටම ගරුත්වයක් වගේම හැම වෘත්තියකින්ම ජීවන වෘත්තිය සලසා ගන්න පුළුවන් මට්ටමේ වැටුපක් තියෙන්න ඕන. ඔබතුමාගේ කාලය අවසానයි. මේ අධ්‍යාපනය අපි දැවැන්ත ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2026 ඉඳලා පටන් ගන්නවා. රටේ දැවැන්ත පෙරලියක් වුණා විශේෂයෙන්ම මාලිමාව අරගෙන ඒ පෙරලිය දෙගුණ තෙගුණ කළා ආණ්ඩුව විශේෂයෙන්ම අධ්‍යාපනය ඇතුලේ දැවැන්ත පෙරලියක් කරනවා. මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා මේ රට අධ්‍යාපනයේ ප්‍රමුඛතම ක්‍රේන්දස්ථානයේ බවට පරිවර්තනය කරනවා. ඒක සහතිකයි අවුරුදු 5කින් මේ වෙනස බලා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බ මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.